හැලෝ ඉතින් යාළුවනේ කොහමද මොකද වෙන්නේ හුඟ කාලයකට පස්සේ ආයෙ වීඩියෝක් කරන්න හිතුවා ඉතින් අද මම කරන්න යන්නේ පොඩි ෆුඩ් රිවිව් එකක් කරන්න යන්නේ ඉතින් මම අද ගෙනාවා දැන් තමයි ඔඩ එක ආවේ ඔඩ එක දැම්මා ඌබෙකින් දැම්මේ මැක් එකේ සෝරි මැක් එකේ නෙමෙයි KFC එකේ චීස් බර්ගර් එකයි ස්පයිසි බර්ගර් එකයි චීස් බර්ගර් එකයි. ඉතින් අපි බලමු කොහොමද කියලා මේක තියෙන්නේ. ඉතින් මම ඕපන් කරනවා. ඒක හරියනවා. මේ තියෙන්නේ මේ තමයි බර්ගර් එක. බලන්නේ නේ. මේ තමයි බර්ගර් එක. ඉතින් බිල් එක උනේ බිල් එක ගියේ ගාන 1370යි. මම මේ කලින් කාලා නැහැ. කාලා බලන්න තමයි ගෙනාවේ. ඉතින් අපි ඕපන් කරලා බලමු. මේ චිකන් ස්ටික් එක. මේක. මේක ස්පයිසි ද කොහෙද? මේක ස්පයිසි එක. මේක normal chicken එක. normal chicken එක. ඉස්සෙල්ලාම මොකද්ද කන්නේ? ඊපස්සේ තව මම ෆැන්ටා එකක් ගෙනාවා. මේක KFC එකේ නේ මේක මම ගත්ත එකක්. වෙනම ගෙනාව එකක්. අනේ ගමන් බොන්න. ඉතින් සෝස් තියෙනවා. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. රැපින් එක නම් අවුලක් නැහැ හොඳට රැප් කරලා තියෙනවා. බලමු සයිස් එක කොහොමද කියලා. සයිස් එකක් අවුලක්ම නැහැ. මයෝනිස් දාලා තියෙනවා. සරදා දාලා තියෙනවා. ආ චිකන් තියෙනවා. ඉතින් මේකට දාගමු සාමාන්‍යයෙන් සෝස් ටිකක් දාගමු. හැලෙන්න මේක තියලා කොඩම් කයින් දාගමු ෆැන්ටා එක. මම ආසම එක. මේක දාමන් ආසම කොකාකෝලා ඉස්සර බිව්වා. දැන් බොන්නේ ෆැන්ටා. ඉස්සර කෝක් බිව්වා දැන් බොන්නේ ෆැන්ටා බ්‍රෝ. ෆැන්ටා බොන්නේ බ්‍රෝ. කූල් බොන්න බෑ දැන් මේ පොඩක් සෙම ගලිය හින්දා. මම මේක කූල් එකට දැම්මේ නෑ හින්දා. ටක් ඉස්සරහ බීදෙමු. මේක ඉතින් වෙනසක් නෑ. ලංකා ෆැන්ටා එකේ වගේම තමයි. මොකද තමයි ලංකාවේ කොහොමද මේව ගහන්නේ නෑනේ. මෙහෙම තියෙන්නේ. මෙහෙ ඉන්නවා ඒක තියෙන්නේ. ඉතින් අපි එහෙනම් let's start to eat. අවුලන්නේ රහට තියෙනවා. මයෝනිස් එක පොඩ්ඩක් අර මුල් වැඩි. ඒකට ගතියක් තියෙන අවුලක් නැහැ. රසයි. චිකන් එක ෂේප් ආ කියන්නේ හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා. මේක ෆ්‍රයිනේ. හැබැයි අර ලංකාවේ KFC එකේ තියෙන ක්‍රිස්පි චිකන් එක වගේ නෙමෙයි මේ චිකන් එක. පේනවද ගන්න මේක ක්‍රිස්පි නැහැ. ඒ අර හැපෙන්නේ ක්‍රිස්පියක් දාන්නේ නැහැ මේගොල්ලෝ.
ඒක ගොඩක් වෙනස් මේගොල්ලන්ගේ. ඒ හින්දා එතන පොඩි අවුලක් තියෙනවා ඒගොල්ලන් මේ කියන්නේ මෙහි එකේ ජපන් වල. සෝස් වැඩි ඕන වෙන්නෙත් නෑ මේකට. ඉතින් ඔයගොල්ලෝ මාව ෆලෝ කරලා අනිවාර්යෙන් ෆලෝ කරන්න. ඒකම සබස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝස් වල ලයික් කරන්න. කලින් තියෙනවා වීඩියෝස් දාලා තියෙනවා. මෙහි වීඩියෝස් නම් අඩුයි. ගොඩක්ම හැදුවේ ෂෝට්ස් තමයි හැදුවේ. ඉතින් හොලන්නේ අතර තියෙනවා. ඉතින් දැන් නෝමල් චිකන් එක කාලේ ඉවරයි. ස්පයිසි අපි කාලා බලමු. ස්පයිසි එකක් කොහොමද තියෙන්නේ කියලා. සේව්ද කියලා. යෝ එක රැපින් එක නම් ගලවන්න බැරි. ෂේප්. මම මේවට තමයි වැඩිපුර ආස. අත්නකොත් ඒ පොඩි සරගතියක් තියෙනවා. බලමු ඉතින් කාලා මේක. එකම පැටිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාලදාටයි චිකන් එකයි. වෙන මුත් කොටක නෑ. ස්පයිසි කියලා තියෙන මේකේ ස්පයිසි මයොනයිස් තියෙන්නේ. ඒක රහයි ඇත්තටම. ඒක ඇත්තටම මට නම් සෙට්. මං කලින් එකට සාමාන්‍ය රේට් කරොත් එimhe එක 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මොකද චිකන් කෑල්ල ලොකුයි. එහෙම. ඒ නිසා වාසියක් තියෙනවා ඒක පොඩි. මට මේක සැටිස්. හැබැයි මම හිතන්නේ මේක මේ කට්ටිය කනද කියලා. මොකද ලංකාවේ වගේ ඒ කියන්නේ ලංකාවේ තරම් මේ කට්ටිය සැර දේවල් කන්න කැමති නෑ. කන්න බෑ ගන්නට. හැබැයි මම මේ මගේ ඉස්සර පට්ටාසයි. මේක සුපිරි.
මේකෙන් දෙයක් යා කියන්නේ බඩ ෆැට් සේප් ෆුල්ම නෑ තා කන්න පුළුවන් එන ස්ලේප් මේක නම තමයි හරකුච්චි චිකන් ෆ්ලේට් මේක නිකන් නෝමල් චිකන් බර්ගර් ඉතින් කාලි ඉවරයි තඩියක් පැනටියක් බොන්න ඕනේ සුපිරි ගෑසයක් තියෙනවා මේ ගෑස් එක නම් ආසයි අර නොහයින් එද්දි තමයි ඒක ලයින් එක ඉතින් KFC එකේ අනිත් කෑම ගැන කිව්වොත් මම කලින් කාලා තියෙන එකේ චිකන් බකට් එක කාලා තියෙනවා. ඒ චිකන් බකට් එක 2000 ගාණක්, යෙන් 2000 ගාණක්. මම කැමති රුපියල් 4000ක් වේ 5000ක් කර වෙනවා. ඉතින් ඒකත් අවුලක්ම නැහැ. මේක ලංකාවේ මුදලින් එක බන් එකක් normal chicken burger එක 570 ගාණක්. අනික 650 yen වලින්. එකක් සාමාන්‍ය ලංකාවෙන් 1200ක් වගේ වෙනවා. ෆැන්ට් එක නම් 190යි මලු ගණන් නෑ ඒක. ඉතින් කරයි චිකන් එකට සාමාන්‍ය රේට් කරොත් ඒකට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මොකද ඒක හොඳයි. ඇත්තමකුත් ඒක රසට තිබ්බා. ආයේ බක් සරගතිය හොඳයි ඇත්තම කිව්වා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අමතක කරන්න නැතුව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මගේ වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් මට ඒවා අනිවාර්යෙන් comment එකෙන් හරි section එකේ හරි අනිවාර්යෙන් දාන්න. bye bye. සුබ දවසක් වේවා.